Hi කොහොමද? So welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ මම හිතන්නේ මේ 2026 පළවෙනි vlog එක වෙන්න ඕනේ. ඔව් පළවෙනි vlog එක. මට vlogs ගේන්න බැරි වුණා. ඒකට ගොඩාක් sorry. ඉතින් මේකනේ වැඩ කරන්න ගියාම vlogs ගේන්න චුට්ටක් අමතක වෙනවා. හැබැයි දැන් මම ගෙදර ගොඩක් දවස් හිටියා. මට vlog එකක් shoot කරන්න කම්මැලි ඉතින් පොඩ එහෙම ඒවා ඉතින් තියෙනවා. හරි අද මම අම්මිත් එක්ක මගේ නිකන් පොඩි වැඩ වගේක් තියෙනවා කරන්න. ඉතින් අපි බලමු කොහොමද අද වැඩ ටික වෙන්නේ කියලා. ඒත් එක්කම දැන් අර හැමෝගෙම තියෙනනේ අර viral ගිපු cheese cake එක. ඒකත් මම ඉතින් හදන්න හිතාගෙන ඉන්නවා. බලමු. එහෙනම් ඉතින් මගත් එක්ක ඉන්න. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා මම කෑවා. මොකද දැන් මම උදේටයි දවල්ටයි දෙකටම කාලා හිටපු නැති නිසා ඉතින් මම chicken wrap එකක් හදාගෙන කෑවා. ඊට පස්සේ මම දැන් මේ හදන්න යන්නේ viral ගියපු cheese cake එක. ඉතින් ඉස්සරහට බලන්නකෝ මම ඒකේ කොහොමද තව ingredients තියෙනවා. හරි දැන් ඉතින් මම ගෙදර ඇවිල්ලා අම්මිත් එක්ක තමයි ඉතින් ගියේ. ගෙදර ඇවිල්ලා කෑවා. මම මේ දවස් ටිකේම ඇත්තටම කිව්වොත් කාලා හිටියේ නැහැ. කෑවේ නැහැ මම මේ දවස් ටිකේම. කෑවේ නැහැ. ඉතින් ඒකට අද හරියන්න රැප් එකක් ලොකු දෙයක් ඉතින් කෑවේ නැහැ. එහෙම කියලා ලොකුවට මම කන්නේත් නැහැ. ඉතින් රැප් එකක් කෑවා. කාලේ ඉවර වෙලා දැන් මම මේ හදන්නේ මගේ අර viral ගියපු cheese cake එක හදන්න. දැන් ගොඩාක් කට්ටිය මම දැක්ක මම මේ පහුගිය දවස් ටිකේ මම දැක්කා shooting ගිහිල්ලෙද්දිත් මම දැක්කා viral cheese cake එක. මට දැක්කහම කන්න හරියට ආස හිතුණා. ඉතින් මමත් අද හැබැයි හදන්නේ viral cheese cake එක හදන්නේ diet කරන්න පුළුවන්. diet එකක ඉන්න කෙනෙක්ටත් ඒක ගන්න පුළුවන් විදිහට තමයි මම හදන්නේ. එහෙනම් ඉතින් අපි බලමු මම කොහොමද මේ viral cheese cake recipe එක හදන්නේ. ඔයගොල්ලෝ දැනටමත් මේ diet viral cheese cake එක නම් දැකලා ඇති. ඒත් අපි බලමු. හරි දැන් මම මේ ලෑස්ති වෙන්නේ මේක හදන්නේ කොහොමද කියලා ඔයගලන්ට පෙන්නන්න. මම මේ අරන් තියෙන්නේ sugar free cookie එකක්. ඊට පස්සේ මම ගත්තා Greek yogurt. මේ පෙන්නන්නේ Greek yogurt එක. ඊට පස්සේ මේකට ඔයගලන්ට අවශ්‍ය වෙනවා coffee අවශ්‍ය වෙනවා. මම මේකේ ඔක්කොම steps ටික කරන විදිහ මම පෙන්නලා තියෙනවා. ඉතින් ඒ විදිහට කරලා බලන්න. හැබැයි මම මේක කියන්නේ ඩයට් කරන කෙනෙක්ට කන්න ඕන විදිහට තමයි මම මේක හැදුවේ. මොකද මමත් මේක දැකලා තමයි මටත් ආස හිතුනේ මේක අනිවාර්යෙන් try කරලා බලන්න ඕනේ කියලා. මේකේ ඩයට් version එක cheese cake එකේ. ඉතින් මේකට ඕනේ coffee ඕනේ මේ sugar free cookie එක ඕනේ Greek yogurt ඕනේ. ඔයගොල්ලෝ කැමති නම් ඔයගලන්ට පුළුවන් fruits දාගන්න. එතකොට sugar free cocoa powder එකක් තියෙනවා නම් උඩින් ලස්සන්ට decorate කරන්න පුළුවන්. ඒව කරන්න පුළුවන්. දැන් මම මේ පෙන්නන්නේ coffee එක. ඉතින් ඒක ලා උණු රස්න කියන්නේ warm water එකකට දාලා චුටක් නිවෙන්න තියලා
මේ කුකීස් ටික ඔක්කොම සෝක් කරනවා. ඒකේ සෝක් කරලා ඉවර වෙලා තමයි ග්‍රීක් යෝගට් එකට දාන්නේ. ඊට කලින් නිවිච්ච කොෆි එක දාන්න ඕනේ ග්‍රීක් යෝගට් එකට දාලා හොඳට මික්ස් කරන්න ඕනේ. මික්ස් කරලා තමයි කුකී එක පොඟවලා සෝක් කරලා මේ ග්‍රීක් යෝගට් එක ඇතුලේ මේ දාගන්නේ. දැම්මට පස්සේ ඔයගලන්ට තියෙන්නේ ඕවර්නයිට් හරි නැත්නම් 10ක් හරි. මම නම් ඕවර්නයිට්ම තිබ්බා. හැබැයි මම ඕවර්නයිට් තියන්න කලින් මම පාන්දර කෑවා. මම ඒකත් කියනවා ඉස්සරහට vlog එකේම කියනවා. මට ඉතින් ආස හිතලා මම කෑවා. ඔයගොල්ලෝත් ඉතින් බලන්න. හායි දැන් පහවදා උදේ මම ඊයේ පාන්දර වගේ තමයි මේක කෑවේ. මට බලන්න ටේස්ට් ටෙස්ට් එකක් කරන්න බැරි වුණා. මම මේකෙන් මෙච්චර කාලා ඉතින් මම ඔයගලන්ට දැන් පෙන්නන්න. මෙහෙමයි මේක ඩයට් කරන කෙනෙක්ට කන්න මම හිතනවා කැමති වෙයි කියලා. අර ගොඩාක් sugar කන කෙනෙක් නම් මම හිතනවා මේකට අකමැති වෙයි කියලා. මොකද මම ගත්ත sugar free cookie. ඒ නිසා ඒ මගේ කැමැත්ත සහ ඩයට් කරන කෙනෙක්ට කන්න පුළුවන් විදිහට තමයි මම මේක හැදුවේ. මම නම් හරි රහයි. ඔයගොල්ලෝ මේක තව fruits දාලා strawberries උඩ berries එහෙම දාලා ඇඩ් කරගන්නත් පුළුවන්. තාම මම එහෙම හැදුණා. එහෙම හැදුවම ඉක්මනට වීඩියෝ එකක් ගන්නම්. ඉතින් මේක හරි රහයි. ඔයගොල්ලෝ මේක කැමති නම් හදලා බලලා කාලා මට කියන්න බලන්න.